මම වෙනස්. මගේ ආලේපය වෙනස්. මගේ ආශිර්වාද වෙනස්. මගේ ශාපත් වෙනස්. මේ ඔක්කොම මගේ අතයි තොලයි මත එතුමා තියලා තියෙනවා. සුද්ධවන්තයන්ට ද්‍රෝහිකම් කරන්නන්. සුද්ධවන්තයන් විනාශ කරන්නන්. මා විසින් සියල්ල නැති වී ඒ පොළොවට උපමාවක් ලැජ්ජාවක් මිනිස්සුන්ට පාඩමක් ඉගෙන ගන්නට ඔවුන්ට ශාප කරමි. නාගත වතුවරයා සතු ආලේපයයි. ඔබට දෙයක් කියන්නද? මං ඉපදුනේ දෙවියන් වහන්සේ වෙනුවෙන් විතරමයි. මං කවදාවත් මගේ පවුලට කියලා හිතපු නැති කෙනෙක්. පවුලක් විදියට කන්න බොන්න දීලා අනිත් ඔක්කොම මම කළේ දෙවියන් වහන්සේගේ දර්ශනයටයි. මං හරියට රෞද්‍ර සිංහෙක් වාගේ මම දඩයන් කරන්න දන්න හොඳ සිංහෙක්. සාතන්ගේ දේ හරියට දඩයන් කරන්න ඉලක්කවලට යන්න පුළුවන් කෙනෙක්. මගේ ජීවිතේම ගෙවුණා දෙවියන් වහන්සේටම. කැමැති කෑමක්, කැමැති ඇඳුමක්, කැමැති ගමනක්, කැමැති රටක්, කැමැති විනෝදයක් මගේ ජීවිතේ මට ඉතුරුන්නේ කවදාවත්. මගේ ජීවිතේම ගෙවුනේ යෞවන වයසම ගෙවුනේ දෙවියන් වහන්සේට සේවය කරලා ගම් නියම් ගම් වලින්. එනිසා මගේ සීමාව දෙවියන් වහන්සේ ඊටාම බලවත්ව ක්‍රියාත්මක වෙන සීමාවයි. ඕන වෙලාවක දෙවියන් වහන්සේට මාව අරගෙන යන්න ඉඩ දීලා ජීවත් වෙන මිනිස්සෙක්. මම හෙට එන්න කිව්වොත් හෙට ස්වර්ගයට යන්න රෙඩි පිට ඉන්න කෙනෙක්. මොකද මගේ ජීවිතේ මම මගේ කියලා දෙයක් මම තියාගත්තේ නැහැ. එහෙම ඒ නිසයි මට මේ දේශේ ලෝකේ පුරා මේ සේවය ව්‍යාප්ත කරන්න ගෙනියන්න පුළුවන් උනේ. ඒක මිනිස්සෙක් එක්ක දෙවියන් වහන්සේ කරපු අසාමාන්‍ය ගනුදෙනුවක්. ඔබ ඉන්නේ ආරක්ෂිත සීමාවක. ඔබව රැකලා ඔබේ සතුරා විනාශ කරලා දෙන්න පුළුවන් සීමාවක. සබ සතුටු වෙන්න දෙවියන් වහන්සේ අභිමුඛයි. ඔබව රකින්න බ්ලෙසින් එකක් යවනවා. I'm sending a blessing to protect you. ඔබ රකින්න ආශිර්වාදයක් යවනවා. I'm sending a blessing to protect you. මං සතුරාට ඔබ විනාශ කරන්න බැරි බලයක් නිදහස් කරනවා. I'm releasing a power that Satan cannot destroy you. Amen. හන්නාට රකින්න බැරි තැන When Hannah is unable to protect, හන්නා ගෙනල්ලා බාර දුන්නේ කිරිවර්ණ දරුවා ඒලිට. Hannah handed over the child to Eli. ඒලි කියන්නේ දෙවියන් වහන්සේගේ මණ්ඩපේ රැක කෙනා. Eli is the man that kept the protect. මණ්ඩපේ රකින්න කෙනා ළඟ කවදාවත් ඔබ විනාශ වෙන්නේ නැහැ. Never ever you'll be destroyed who's keeping the tabernacle of මේක God. තා ගැඹුරු එළිදරව්වා. It's a deep revealing. මම දැන් ඔබට ආශා කරන්න යනවා. Now I'm going to pray for you. රෙකොතෝලෝ ශන්ද්‍රේ මන්ද්‍රිමාන මන්ද්‍රෝකෝ එල් එලෝහිම් එල් රාෆා සිකෙලුම් යහෂුවයි යේසුස්ගේ නාමයෙන්. In the name of Jesus. අද දවසේ මගේ අත දිගු කරනවා. Today I lay my hands, stretch my අද hands. දවසේ මගේ අත දිගු කරනවා. Today I stretch my hands. මං අද දවසේ යේසුස්ගේ නාමයෙන්. Today in the name of Jesus I. මේ මොහොතේ මේ වෙලාවේ At this time from යේසුස්ගේ නාමයෙන්. in the name of Jesus. මම නුඹලාව පියාගේ පුත්‍රයාගේ සුදුතුන්ගේ නාමයෙන් ආරක්ෂා කරමින් රැකවරණයක් දානවා. I protect you and keep a protection in the Father, Son, and the Holy Spirit's name. මා විසින් සාතන්ගේ කිසිම ක්‍රියාවක් නුඹලගේ ජීවිතේ සිදු නොවන පරිදි Any work of Satan not to happen in your life by me. මම නුඹලාව රකින්නවා. I protect you. මම නුඹලාව රකින්නවා. I protect you. යේසුස්ගේ නාමයෙන් In the name of Jesus. මම නුඹලා ආරක්ෂා කරනවා. I protect you. යේසුස්ගේ නාමයෙන් In the name of Jesus. මම නුඹලාට To you I. දිව්‍ය ආරක්ෂාව Divine protection. දැන් නිදහස් කරනවා. Release now. මම නුඹේ පවුල වටා යේසුස් වහන්සේගේ නාමයෙන් වැටක් බඳිනවා. I have a secured fence around your family in the name of Jesus. මම නුඹේ දරුවෝ වටා යේසුස්ගේ නාමයෙන් වැටක් බඳිනවා. I have a fence around your children in the name of Jesus. මම නුඹේ පුරුෂ වටා යේසුගේ නාමයෙන් වැටක් I have a බඳිනවා. fence about your husband in the name of Jesus. මම නුඹේ පිරින වටා යේසුස්ගේ නාමයෙන් වැටක් බඳිනවා. I have a securely fence around your wife in the name of Jesus. මම නුඹේ අම්මා තාත්තා වටා යේසුස්ගේ නාමයෙන් වැටක් බඳිනවා. I have a fence about around your mother and father in the name of Jesus. මම කියනවා යක්ෂ ඔබට බැහැයි කියලා මේ එක දරුවෙක්ගේ ජීවිතයක්වත් මේ රැකවරණ යටතේ සභාව යටතේ CGC නාම යටතේ කිසිම කෙනාකට වතුරේ සිටිනකම් විනාශ කරන්න. I declare Satan you cannot destroy a single child until they are the protection of Prophet Kingsley. මොකද මවුන් ආත්මික Because ගෘහයක සිටිනවා. they are a spiritual house. Amen. එදා සෑමුවෙල් බලවත් වෙනතුරු
ඔහු සිටියේ ඒලි පූජකයාට වගේ. That day, like Samuel was under priest Eli when he is නුඹ empowered. දිව්‍ය සලස්ම පරිපූර්ණ කරනතුරු මාගේ රැකවරණය මාගේ ආලේපය මා තුළ ඇති ඒ අභිෂේකය නුඹ මත නිදස්. Purpose keep you under යේසුගේ in නාමයෙන් the name of Jesus. මේ මොහොතේ At this moment, මම සාතන් නුඹට අණ කරනවා. Satan, I command you. ඔබ බලපං එක සැමුවෙල් පළවෙනි You පරිච්ඡේදය. say for Samuel first chapter. ඒ අභිමුඛේ සැමුවෙල් රැකුණා. Samuel was protected in that presence. ඔබ දැනගනින් එක සාමුවෙල් එකේ පළවෙනි පදය. But enough for Samuel chapter 1 verse 1. සෑමුවෙල් තෝරා ගන්න පරම්පරා හතක් තෝරගත්තා වගේ තමයි මේ මගේ ආශාවන දරුවෝ දෙවියන් වහන්සේ තෝරගෙන තියෙන්නේ. God has chosen these children always like he chose Samuel like 7 generations. එක සාමුවෙල් දෙකේ Like first Samuel chapter 2 නවවෙනි පදේ verse 9 කියන ලෙස as it says, උන්වහන්සේ දුප්පතා දූලියෙන් නැගිට්ටුවා තිලින්දා කසල ගොඩින් ඔසවන සේක යන නියමය මේ දරුවන් කෙරෙහි මුද්‍රාවක් කොට I තබනවා. make it a seal to these children. He lifted them from the garbage. 10 වෙනි පදේ කියන පරිදි According to verse 10, උන්වහන්සේ තමන් සුද්ධවන්තයන්ගේ පාද රක්ෂා කරනසේක. is protecting the feet of the holy men. නමුත් තුස්සයෝ අන්ධකාරයේ විනාශ But the කරන්නෝය. wicked will be destroyed in the darkness. දෙවෙනි පරිච්ඡේද 9 වෙනි පදේ එලෙස කියනවා. Chapter 2 verse 9 says that. ඒ නිසා මෙතන මේ ඔබගේ නාමය කෙරෙහි අදහන සියල්ලෝ දැන් සුද්ධවන්තයන් වී Therefore, තිබෙනවා. all that believing in your name. ඒ නිසා මේ ආමෙන් කියන සියල්ලන්ගේ පාද ඔබ රකින්න බවට මම ඉදුරාම ප්‍රකාශනය කොට මුද්‍රාවක් තබනවා මේ දරුවන් කෙරෙහි. And therefore, I keep it a seal and make a declaration that you are protecting these children. ස්වාමින් වහන්සේ ඒ සුද්ධවන්තයන් රකින්න අය The Lord, those are protecting those holy men, අන්ධකාරයේ විනාශ කරනසේ may destroy the darkness. ඔබව දේව සැලැස්මෙන් දේව කැමැත්තෙන් ඔබේ ජීවිතේ අන්තරා කරන්න යන අය යේසුස්ගේ නාමයෙන් ශාප කරනවා විනාශ වෙන පිණිසම. I curse to destroy those who are going to danger and danger you and harm you. ශාප කරන උන්ට ඇති සියල්ල නැති වෙන පිණිස. Curse to destroy all their possessions. Those ඔබගේ සුද්ධවන්ත දරුවන්ගේ ජීවිත විනාශ කරන්න සාතන් පාවිච්චි කරන හැම සැලැස්මක මිනිසෙක් වේවා පුද්ගලෙක් වේවා මට ඇති අනාගතවත් වූ බලයෙන් සුද්ධවන්තයන් දෙසා මම නැගිට ශාප කරනවා සියල්ල අලු වගේ විනාශ වෙලා වැටෙන්න තියෙන අන්ත අඩියට වැටෙන්න. I curse all to destroy and feel like ashes who are trying to destroy and harm you, these holy people. නමුත් ඔබගේ සුද්ධවන්තයන් වී But becoming a holy man, ඔබගේ සීමාවේ සිටින අය those are staying in your limits and මට ඇති boundaries. මුළු ආලේපෙන් මට ඇති මුළු අභිෂේකේ ඔවුන්ගේ පාද රක්ෂා වෙලා ඔවුන් සුරක්ෂිත වෙන්නට මට ඇති ආලේපෙන් මුළු ආත්මෙන් නිදස්. And anointed to protect them from my Holy Spirit. ඔබ මට කිව්වේ You told me මේ විදියට similarly like this. ඔබගේ සුද්ධවන්තයන් රකින්නයි. You protect your holy men. ඒ නිසා මම සුද්ධවන්තයන්ව රකිමි. Therefore, I'm protecting the holy people. දේව සැලැස්මේ දරුවන් රකිමි. Protect the children of God's plan. දේව සැලැස්මේ සභාව රකිමි. Protect the church of the God's දේව plan. සැලැස්ම ඇතුළට එන සභාව ඇතුළට එන සියල්ලම මට ඇති ආලේපයෙන් රැකදෙවි. Now I protect all from my anointed who are coming into the church from God's plan. නමුත් However, සුද්ධවන්තයන්ට ද්‍රෝහිකම් කරන්න. who are doing the wickedness to the holy men, නමුත් ඒ සුද්ධවන්තයන් විනාශ කරන්නන් those are destroying those holy men මා විසින් by me, සියල්ල නැති වී destroying all in මේ losing all. පොළොවට උපමාවක් ලැජ්ජාවක් මිනිස්සුන්ට පාඩමක් ඉගෙන ගන්නට ඔවුන්ට ශාප කරමි සතුරා විනාශ වෙන්න. Curse them to enemy to destroy them for them to learn a lesson. සුද්ධවන්තයන් රකිමි. Protect the holy men. අනාගත වත්රුට ඇති බලයයි. That's the power the prophet has. අනාගත වත්රු වරයා සතු Is the ආලේපයයි. anointing prophet has. සුද්ධවන්තයෝ රැකේවා දුෂ්ටයෝ විනාශ වේවා. Holy men. ස්වාමීන් වහන්සේ සමග විවාද කරන්නෝ කැපෙලි කරුණි ලැබේවා. Who are giving me the Lord will be destroyed into pieces.
දිව්‍ය සැලැස්මට ද්‍රෝහි වන්නා වූ අය Those are against the divine plan. විනාශෙන් විනාශයට From the destruction to destruction මේවා may happen. මානවය කියන්නේ එක සාමුවෙල් 2:10 Second Samuel chapter 2 verse 10 says, it's not what I'm saying. 2 සාමුවෙල් Second Samuel 10 අවසාන කොටස chapter 10 last part. සකීය අභිෂේකල තනත්තාගේ අඟ උසස් වන්නේයි කීවාය එලෙස මේ ආලේපල දාසයට පක්ෂපාතිව ආලේපලදාසගේ සීමාවේ සිටින නුඹලා උසස් වේවා මගේ ආලේපලද්දා දෙවියන් වහන්සේගේ පුත්‍ර සාමුවෙල් යේසුස් වහන්සේය Lo will be hired who is in the alone as the blessed son of the God like Jesus. මේ ආරක්ෂාව ඔබට සෑහේ This prayer is sufficient for you. යේසුස්ගේ නාමයෙන්